හරි. එතකොට ඔය ශාකයක වර්ධනය ගැන මම සම්පූර්ණයෙන් මුලින් ඉඳන් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මේක කතාවක් වගේ අහන් ඉන්න. කතාව තමයි අත දැන් ශාකයක් හැදෙන තැන ඉඳන් ඒක සම්පූර්ණයෙන් වර්ධනය වෙන්නේ කොහොමද කියන අවස්ථාවේ මේ කතා ගන්න යන්නේ. හරි. ඉතින් මේක අහන් ඉන්න. මේකෙන් රූප සංඛ්‍යාවක් මම එහෙම අන්දනවා. ඒවෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? හරි. එතකොට දැන් ශාකයක් ගත්තට පස්සේ ඒ ශාකයේ වර්ධන අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රාථමික වර්ධනය සහ ද්විතීක වර්ධනය කියලා. දැන් නිකන් පොඩි ළමයෙක් ගත්තත් එයා පොඩි කාලේ කැමති මේ ඉක්මනට උස යන්නනේ. හරි ඉක්මනට උස යනවා. චූටි ළමයිනුත් try කරන්නේ මොකක් හරි දෙයක් අල්ලගෙන නැගිටලා උඩ දින මොකක් හරි අල්ල ගන්න. ඒ වගේ තමයි ශාකත්. ශාකත් මුලින්ම හරි මුල් වර්ධනයේදී වෙන්නේ ශාකයේ උස වැඩි කරගන්න එක. හරිද? හරි මෙහා ගන්න පොඩ්ඩක්. දැන් අපි ගමුකෝ උදාහරණයකට පොඩි පැලයක්. හරි කොස් පැලයක්, අඹ පැලයක්, රඹුටන් පැලයක් මොකක් හරි එකක්. හරි කොස් පැලයක් කියමුකෝ. හරි. එතකොට මේ පොඩි පැලේ තාම ලපටි පත්‍රයක්. හරි. මේ ලපටි ශාකයක්. හරි. ලපටි ශාකයක්. ඉතින් මම මේ අඳින්නේ පොළව මෙන්න ලපටි ශාකයක් නේ තාම. මෙන්න පත්‍ර. හරි. මෙන්න යාගේ මුල් තියෙනවා. හරි. එතකොට ශාකයක පොළවෙන් උඩ කොටස මෙන්න මේ පොළවෙන් උඩ කොටසට අපි කියනවා ප්‍රරෝහය කියලා. පොළවෙන් උඩ කොටස ප්‍රරෝහය. හරි. දැන් ගොඩක් අය ශාකයක ප්‍රරෝහය කියවම මේක දන්නේ නැහැ නේ. එතකොට මේකෙන් මාකට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඇත්තටම ප්‍රශ්න දන්නේ නැහැ නේ. අර වචනේ දන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරි. මොකක් හරි පේපර් එකේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් එimhe ශාකයක ප්‍රරෝහය මොකක් හරි කියලා. ඔයා කල්පනා කරනවා මොකද්ද ප්‍රරෝහය කියන්නේ? සමහරවිට ඔයා අහලා තියෙන දන්න දෙයක්. හරිද? ප්‍රශ්නේ අහන්නේ මොකක් හරි දන්න දෙයක්. හැබැයි අර ප්‍රරෝහය කියන වචනේ දන්න නිසා මට උත්තර ලියා ගන්න බෑ. හරි. ඉතින් පොළොව මට්ටමේ උඩ කොටසට අපි කියන්නේ ප්‍රරෝහය කියලා. පොළොව මට්ටමේ යට කොටසට අපි කියන්නේ මුල කියලා. හරි. දැන් උදාහරණ ගමු කොස් පැලයක්. හරි. ඔන්න විශාල කොස් ගහක් යට විශාල කියන්නේ කොස් මව් ශාකයේ යට තියෙන පොඩි පැලයක් ගමු. දැන් මේ පොඩි පැලේ කල්පනා කරනවා ඉන්නේ මව් ශාකයේ යට අර ලොකු කොස් ගහ යට. ඒකේ අතුපත් අනම්මනම් විහිදලා තියෙනවා. එයාට හට ඉරේලියේ ඉන්නේ. එයාට හොඳ දළු දාල් ලොකුවට වැඩෙන්න විදිහක් නෑ. හරි. ලොකු ශාකයක් වෙන්න විදිහක් නෑ. එයා කල්පනා කරනවා මම මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ඉක්මනට උස යන්න ඕනේ. ඉරේලි ටිකක්වත් ගන්න පුළුවන් වෙන්නේ බෑ. නේද? ඉක්මනට මොකක් වෙන්න ඕනද? උස යන්න ඕනේ. ඒතර ශාකයක් ඉස්සෙල්ලම කරන්නේ උස වැඩි කරගන්න එක. හරිද? මේ බලන්නකෝ. හරි. ඔන්න දැන් ශාකය මොකක් කරන්න පටන් ගන්නවද? උස වැඩි කරන්න පටන් ගන්නවා. හරි. හරි. උස වැඩි කරන්න පටන් ගන්නවා. දැන් ශාකයේ මෙන්න මේ ප්‍රරෝහය මෙහෙම උස යද්දි මුල කල්පනා කරනවා දැන් මේක මේ උස යන විදියට හයියෙන් හුලම් පාරක් හරි එමවොත් මොකද වෙන්නේ? මේක වැටෙනවනේ. මුලට පුළුවන් වෙන්න ඕනේ ශාකය අල්ලගන්න. මුලත් මොකද කරගන්නේ? මෙයාගේ මෙහෙම දිග වැඩි කර. හොඳ අහගන්න වචනේ දිග තමයි වැඩි කරගන්නේ. දිග. මුලේ දිග තමයි වැඩි කරගන්නේ. හරි? මහත නෙමෙයි දිග. තාම මෙයා ඉන්නේ ප්‍රාථමික වර්ධනය. හරි දැන් ශාකයක මුල්වල දිග සහ ශාකයේ උස වැඩි වෙන්න හේතු වෙන්නේ මොන පටකද? විභාජක පටක. විභාජක පටකවල මොනවද? විභාජක පටකවල අග්‍රස්ත විභාජක. අපි විභාජක පටක තුනක් කතා කරා අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික කියලා. අග්‍රස්ත විභාජක තියෙන්නේ මේ ශාක කඳේ මෙන්න මේ ඉහළ කෙළවරේ සහ මුල්වල කෙළවරේ. ඒගොල්ලෝ තමයි මේ ශාකයේ උසින් වැඩි කරන්නේ මුල්වල දිග වැඩි කරන්නේ. හරි? අග්‍රස්ත විභාජක. ඒතර අන්තරස්ත විභාජක මොකද කරේ? අන්තරස්ත විභාජක කරේ උණගස් වගේ තෘණකුලේ ශාක උණගස් වගේ මෙන්න මේ තියෙන පර්ව මේ පර්වවල දිග වැඩි කරා පර්ව ඒගොල්ලෝ මෙන්න මේ ඉන්නේ අන්තරස් විභාජක මේ පර්වවල දිග වැඩි කරන එක තමයි හරි අන්තරස් විභාජක වල කාර්යය දිග වැඩි කරනවා හරි දැන් මේ අමතර කාරණා ලියා ගන්න ටියුට් එකෙත් මේ හැමදේම තියෙනවා හරි පර්වවල දිග වැඩි කරන තමයි යා කරන්නේ හරි එතකොට අපි මේ කතා කරන්නේ ද්විබීජපත්‍රය ගැනනේ හරි ද්විබීජපත්‍රී ශාක අඹ කොස් හරි රඹුටන් වගේ ශාක හරි එතකොට මුලින් වෙන්නේ මේකේ ශාකයේ උස වැඩි එක සහ මුල දිග වැඩි එක මේක තමයි සරලවම ප්‍රාථමික වර්ධනය කියලා කියන්නේ. ඒත් ප්‍රාථමික වර්ධනයට හේතු වෙන්නේ විභාජක පටක මොන විභාජක පටද අග්‍රස්ත විභාජක පටක. හරිද? ඊළඟට කාලයක් ගියට පස්සේ මොකද වෙන්නේ? මේ ශාකය දැන් උණු උස ගියා. ඊට පස්සේ එයාගේ මුල් සහ කඳ හොඳට ලොකු කරගන්න පටන් ගන්නවා. හරි. විශාල ශාකයක් බවට පත් වෙන්න මේ බලන්න ශාක කඳ මෙහෙම මුළු ශාකයක් අඳින්නේ නැහැ මම. හරි. මෙහෙම. හරි මේ බලන්න. මෙන්න මෙහෙම කඳ මහත් කරගන්නවා.
හරි ශාක කඳ මම සම්පූර්ණ ශාකයක් අඳින්නේ මෙතන ශාක කඳ අර හීනේ තිබ්බ ශාක කඳ මෙයා ටික ටික මහත් කරගන්න පටන් ගන්නවා කඳ සහ මුල් හරිනම් මම මුලුත් මෙහෙම අඳින්න ඕනේ මහතට හරි සිද්ධි තේරුම් ගන්නකො රූප ඒවදී අවශ්‍ය නැහැ තේරෙන කියන දේවල් හරි ශාක කඳ සහ මුල් මහත් වෙන්න පටන් ගන්නවා හරි විශාල ශාකයක් වුණා මෙහෙම මේ අතට මහත් වෙන්න පටන් ගන්නවා ශාක කඳ මහතින් වැඩි වෙනවට තමයි අපි කියන්නේ ද්විතීක වර්ධනය කියලා ද්විතීක වර්ධනය එතකොට ද්විතීක වර්ධන හේතු වෙන්නේ විභාජක පටක මොන විභාජක පටද මොන විභාජක පටද පාර්ශ්වික විභාජක හරි පාර්ශ්වික විභාජක තමයි ශාක කඳ මහත් වෙන්න හේතුවක් වෙන්නේ. ඒතර පාර්ශ්වික විභාජක තියෙන්නේ ශාකයේ මෙහෙම දික් අක්ෂයට සමාන්තරව. මෙහෙම පැත්තකට වෙන්නේ. දික් අක්ෂයට සමාන්තරව මෙහෙම. ඒතර මේ පාර්ශ්වික විභාජක තමයි ශාක කඳ මහතින් වැඩි කරන්නේ. හරි. ඒතර ඔයනේ හොත් එම ශාක කඳක ද්විතීක වර්ධනය කියන්නේ මොකක්ද කියලා මොකද්ද කියන්න ඕනේ? අර ශාක කඳේ තියෙන හරි පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වයෙන් ශාක කඳ මහතින් වැඩිවීම තමයි ශාක කඳේ ද්විතීක වර්ධනය කියලා කියන්නේ. හරි? ද්විතීක වර්ධනය කියලා කියන්නේ. එතකොට ශාකයේ දිග වැඩි කරන අග්‍රස් විභාජක මෙයාගේ මහත වැඩි කරන්නේ පාර්ශ්වික විභාජක. يعني විභාජක පටවල ක්‍රියාකාරීත්වය තමයි ওই ශාකයේ වර්ධනයට හේතු වෙන්නේ. හරි? ඒතර ප්‍රාථමික වර්ධනයේදී වෙන්නේ ශාකයේ උස වැඩි වෙන එක, ද්විතීක වර්ධනයේදී ශාකයේ මහත් වෙන එක. ශාක කඳ මහත් වෙන එක. ශාක කඳ මුල් මහත් වීම තමයි ද්විතීක වර්ධනයේදී වෙන්නේ. හරි හරි මෙන්න මේ රූප කොටස් දාගන්න කෙටියෙන් දාගන්න ඕක හරි මම දාගන්න අපි මෙතන ලියමු ද්විතීක වර්ධනය කියන්නේ මොකක්ද කියලා තග්ගා රූපේ දාගන්න අපි ඔය හරස් කඩක් එහෙම අඳින්නත් ඕනේ හරි වෙලාව මැදේ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න ද්විතීක වර්ධනය ගාවින් තරුවක් දාලා මෙහෙම ලියමු ද්විතීක වර්ධනය ගාවින් තරුවක් දාලා මෙහෙම ලියමු ශාක් කඳන් වල ශාක් කඳන් වල ශාක් කඳන් වල පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා ශාක් කඳන් වල පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා ද්විතීක පටක ඇති වී ද්විතීක පටක ඇති වී ද්විතීක පටක ඇති වී ද්විතීක පටක ඇති වී ශාක කඳ මහතින් වැඩිවීමේ ක්‍රියාවලිය ශාක කඳ මහතින් වැඩිවීමේ ක්‍රියාවලිය ශාක කඳක ද්විතීක වර්ධනය ලෙස හඳුන්වයි. ශාක කඳක ද්විතීක වර්ධනය ලෙස හඳුන්වයි. ශාක කඳක ද්විතීක වර්ධනය ලෙස හඳුන්වයි. හරි. හරි. දැන් ආපහු වැදගත් කොටසක්. මම දැන් මෙන්න මේ ශාකයක් හරි. මේ ශාකය මෙහෙම මැද්දෙන් කපනවා. මේ ශාක දැන් තාම මේ ප්‍රාථමික වර්ධන අවස්ථාවේ තියෙන ශාක කඳක් ගැන කතා කරන්නේ. තාම ද්විතීක වර්ධනය පටන් ගන්න හිතලවත් නැහැ. හරි. මේක මෙම හරහට කපනවා. හරහට කපලා හරි හරහට කපලා විශාල කරලා අඳිනවා. හරහට කපලා විශාල කරලා අඳිනවා. හරි. දැන් ඔන්න ද්විබීජපත්‍රී ශාක කඳක් තමයි. හැබැයි මේක තාම මුල් අවස්ථාවේ ලපටි ශාකයක් තමයි තියෙන්නේ. හරි. පොඩ්ඩක් උස ගිහිල්ලා ඉච්චරයි. ලපටි ශාකයක් නෙවෙයි පොඩි තාම පැලයක්. ලොකු ගහක් කියලා නෑ පැලයක්. හරි. මේක හරස් කරන ඇන්දොත් එහෙම හරි. ඔයගොල්ලෝ ලස්සන දා ගන්න ඕනේ. හරි. යවනේ. මේ ශාක කඳේ එළියෙන්ම තියෙනවා. එළියෙන්ම තියෙනවා අපි කියනවා එකට අපිචර්මය කියලා. අපිචර්මය. හරි. අපිචර්මය. මේ තියෙන එළියෙන්ම තියෙනවා නිකන් මෙහෙම එළිය අඳින්න. අපිචර්මය.
අනිවාර්යෙන් මේවා අඳින්න ඕන ඕගොල්ලොත් මේ වාස්තුවෙන් ප්‍රශ්න අහන්න පුළුවන් රූප සරහනක් තියෙනවා. හරි දැන් මේ ශාක් කඳක්නේ. එතන මේ ශාක් කඳේ මැද්දට වෙන්න තියෙනවා. ඒකේ ජලය සහ ආහාර අරන් යන පොඩි කොටස් වගේක් අපි ඒවට කියනවා සනාල කලාප කියලා. දැන් ද්විබීජපත්‍රී ශාකයක් ගත්තාම ওই සනාල කලාප මෙම ගාන්ට වලයාකාරව පිහිටනවා. හරි. මම ටියුට් එකේ තමයි රූප දාලා තියෙන්නේ. මෙන්න මෙහෙම. හරි. හොඳට අහන් ඉන්න මම මේ කියන දේ ඉස්සෙල්ලා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. ඒක හොඳට වලයාකාරව පිහිටනවා. ඔන්න. හරි. හොඳට අහගන්න මම මේ කියන දේවල්. හරි. ඊළඟට මෙන්න මේ දැන් මේවට කියන සනාල කලාප කියලා මේවා ගාන වලයාකාරව තියෙන්නේ. මෙන්න මේ සනාල කලාප වල මේ සනාල කලාප වල මැද්දේ තියෙනවා. හරි. මෙන්න මේ වගේ මේ තියෙන්නේ කවදා හරි මේ ශාකයේ කඳ මහතින් වැඩි කරන කවදා හරි මේ ශාකයේ කඳ මහතින් වැඩි තාම පටන් ගන්නනේ මහතින් වැඩි කරන විභාජක පටක. හරි හොඳට අහගන්න මම මේ කියන දේවල්. කවදා හරි මේ ශාකයේ කඳ මහතින් වැඩි කරන විභාජක පටක සෙට් එකක්. මෙන්න මේකේ මැද ඉන්නවා. තාම මේගොල්ලෝ වැඩ පටන් ගන්නන්නේ. මේගොල්ලෝ වැඩ පටන් ගන්න ද්විතීයික වර්ධනයේ. තාම ප්‍රාථමික වර්ධනයේ. හරි මම රතු පාටින් දෙන්නේ. තාම මේගොල්ලෝ වැඩ පටන් ගන්නන්නේ. මේකේ මැද ඉන්නවා. මෙන්න මේ වගේ විභාජක පටක සෙට් එකක්. හරි මෙයා තමයි කවදා හරි මේ ශාක කඳ මහතින් වැඩි කරන්න වැඩේ පටන් ගන්න කියන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි නම් කරන් යන්නකෝ. මෙන්න මේකට කියන්නේ අපිචර්මය. අපිචර්මය. මම මේකෝ මේවට කියන්නේ සනාල කලාප. සනාල කලාප. හරි. අපිචර්මයයි සනාල කලාපයි මෙන්න මේ එළිය මෙන්න මේ ටික තියෙන්නේ. මෙන්න මේ ටික. අන්න මේ හරියට අපි කියනවා බාහිකය කියලා. බාහිකය කෝටෙක්ස් එක. බාහිකය කෝටෙක්ස් කියලා කියන ඕන එකක් ලියා ගන්න. කෝටෙක්ස්. ඊළඟට මෙන්න මේ සනාල කලාපවල මේ මැද්දේ මෙන්න මේ ටිකට අපි කියනවා මජ්ජාව කියලා. කොහෙන්ද දාන්නේ? ඉංග්‍රීසියෙන් පේනවා. මෙන්න මේ මැද මජ්ජාව. ඊළඟට මේ සනාල කලාප අතර මෙන්න මැද්දේ තියෙන ටික මේ දැන් මේ එළිය ටික බාහිකය මැද්දේ ටික මජ්ජාව මෙන්න මේ මැදහට අපි කියනවා මජ්ජා කිරණ කියලා. දැන් ද්විතීයික වර්ධනය පටන් ගත්තාම මේවා වෙනස් වෙනවා හරි ඒ මජ්ජා කියන තියෙන ප්‍රදේශයට එහෙම මේගොල්ලෝ විවිධ හෝමෝන ශ්‍රාවය කරලා ඕක වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි පස්සේ බලමු. දැන්ට කියනවා මොනවද? මජ්ජා කිරණ. හරි නේද? හරි. ඔක ලස්සන දා ගන්න ඕනේ. හරි. මම මේ සනාල කලාපයක් ලොකු කරලා අඳින්නම්. සනාල කලාපයක් ලොකු කරලා අඳින්නම්. මෙන්න මේ වගේ හැඩයක් නේ තියෙන්නේ. දැන් මේ සනාල කලාපේ මම කව මැද ඉන්නවා කියලා විභාජක පටක. හරි. දැන් මේවා තාම විභාජක පටකයි මේ ප්‍රාථමික විභාජය. ප්‍රාථමිකයි කියලා කියන්නේ අර ශාකය පොඩි කාලෙදිම ලපටියා කාලෙදිම මේවා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ශාක කන්දේ හැදෙනව ඔක්කොම අපි ද්විතීයික කියන වචනේ පාවිච්චි කරනවා. ඒතර දැන් මේ තියෙන්නේ විභාජක පටක. හැබැයි මොන විභාජකද? ප්‍රාථමික විභාජක. පස්සේ හැදුනෙච්ච ඒවා නෙවෙයි. ශාකේ ලපටි කාලෙම තිබ්බා. හරි. මෙයා තමයි කවදා හරි මේ ශාක කන්ද මහතින් වැඩි කරන්නේ. මෙතන තියෙන ප්‍රාථමික විභාජක. විභාජක තමයි ශාක කන්ද මහතින් වැඩි කරන එක්කෙනා. තාම මෙයා ඇක්ටිව් නෑ. තාම වැඩ පටන් ගන්නෑ. හරි. අපි මේකට නමක් දෙනවා
මෙන්න මේකට නමක් දෙනවා. මම මේ රතු පාටින් දාපෙකට හොඳට අහගන්න. අන්තක්කලාපීය කැම්බියම්. අන්තක් අන්තක්කලාපීය කැම්බියම. අන්තක්කලාපීය කැම්බියම. හරි. ඊළඟට මේ සනාල කලාපේ මජ්ජාව දෙසට මේ උල පැත්තට මේ පැත්තට මෙන්න මෙතන තියෙන්නේ ශෛලම. දැන් මේක තාම ප්‍රාථමික අවස්ථාව නිසා මට මේකට ප්‍රාථමික ශෛලම කියලා කියන්න පුළුවන්. ප්‍රාථමික ශෛල. ද්විතීයික ශෛලම කියලා එකක් තියෙනවා. ඔව්. ද්විතීයික වර්ධනය වෙද්දී මෙන්න මේ පැත්තට අලුතින් ශෛල හදනවා. අන්න යට අපි කියනවා ද්විතීයික ශෛලම කියලා. ඒක පස්සේ බලමු. එතන මේකට කියන්නේ ප්‍රාථමික ශෛලම. මේ මජ්ජාවෙන් නෙවෙයි අනිත් පැත්තේ බාහිකයේ පැත්තට මෙන්න මේ පැත්තේ තියෙන අපි කියනවා ෆ්ලෝයම්. මොන ෆ්ලෝයම්ද? ප්‍රාථමික ෆ්ලෝයම්. ප්‍රාථමික ෆ්ලෝයම්. තාම ද්විතීයික වර්ධනයක් පටන් අරගෙනවත් නැහැ. හරි. මෙතනත් උනා ලියලා තියාගන්න මේ අන්තක්කලාපීය කැම්බියම තියෙන්නේ ප්‍රාථමික විභාජක. හරි. මෙතනත් උනා ලියලා තියාගන්න. ප්‍රාථමික විභාජක තමයි තියෙන්නේ. ප්‍රාථමික විභාජක. හරි. එතකොට මජ්ජාව පැත්තට මොකක්ද තියෙන්නේ? ප්‍රාථමික ශෛලම. බාහිකයේ පැත්තට ප්‍රාථමික ප්ලෝයම්. මැද්දේ ඉන්නේ කවුද? අන්තක්කලාපීය කැම්බියම්. අන්තක්කලාපීය කැම්බියම්. හරි. එයා තමයි කවදාරි මේ ශාකයේ කඳ මහත් කරන එක කියන. ඒකේ තියෙන ප්‍රාථමික විභාජක. හරි. අදන ශෛලම සහ ප්ලෝයම තමයි. ශෛලම මොකද කරන්නේ? ජලය සහ khනිජ වල පරිවහනය කරන එක. ප්ලෝයමෙන් තමයි ආහාර පරිවහනය කරන්නේ. හරිද? මම ඔය දැන් මේ ඇඳලා තියෙන්නේ ප්‍රාථමික නැත්නම් ප්‍රාථමික වර්ගය නැත්නම් ලපටි ශාක පත්‍රයක තියෙන ලපටි ශාකයක තියෙන ශාක කඳේ හරස් කරලා කියන්නේ ද්විබීජ පත්‍රය. හරි? ද්විබීජ පත්‍රී ලපටි ශාකයක හරස් කර තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ මේක ලස්සනට දාගන්න. වෙලා අරන් ලස්සනට දාගන්න.
හරිද? මේක රවුමට දාගන්න. හරිද? මං අතින් පොඩ්ඩක් ඇද වෙලා ඉතින් රවුම්ම නැහැ මෙතන. හරිද? ඒක හදාගන්නේ. අර ගාන රවුමට වගේ ඉන්න. හරිද? හරි. හරි. දැන් ඔන්න ද්විබීජ sorry දැන් ඔන්න ද්විතීක වර්ධනය පටන් ගන්න. හරිද? වෙලාව හොඳ ගන්න. වෙලාව මැදේ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. හරිද? ඔන්න ද්විතීක වර්ධනය පටන් ගන්න. හරි. දැන් මෙහෙම වැඩක් එන්නේ. දැන් මෙන්න මේ විභාජක පටක සෙට් එකක ඉන්නවනේ. දැන් ඔය ප්‍රාථමික විභාජන ඔකේ තියෙන්නේ. ඒගොල්ලන් අපි පොදුවට කියනවා මෞලික සෛල කියලා. හරි. ඔය සමහර වචන අපේ සිලබස් එකේ නැත් එක මම නිකන් කියන් යන්නම්. මෞලික සෛල කියලා කියනවා. විභාජක සෛල හඳුනන අතර තියෙන්නේ. නේද? හරි විභාජක සෛල තියෙන්නේ. ඔය විභාජක සෛල තමයි මේ අන්තක්කලාපීය කැම්බියමේ මේ තියෙන විභාජක සෛල වල තියෙනවා. ඔය ශාකය වර්ධනය කරන අවශ්‍ය වෙන හෝමෝන අපි කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය කියලා. සයිටෝකයිනින් වගේ අය. හරි. සයිටෝකයින් වගේ අය. හරි. මේකේ තියෙනවා ශාක වර්ධක හෝමෝන. මේගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ තියෙන ඒ හෝමෝන පිටතට ස්‍රාවය කරන්න පටන් ගන්නවා මෙහෙම. මේ පිටතට ස්‍රාවය කරනවා. පිටතට ස්‍රාවය කරනවා. හරි. මේකේ තියෙනවා මෙන්න මේ විභාජක සෛලවල තියෙනවා ශාක වර්ධනයට අවශ්‍ය කරන ද්‍රව්‍ය අපි කියනවා ශාක හෝමෝන කියලා. ওই ශාක හෝමෝන මේගොල්ලෝ එළියට ස්‍රාවය කරන්න පටන් ගන්නවා. හරි. දැන් මෙතන නම් මෙහෙම මේ එල්ට ස්‍රාවය කරාම මෙහෙම මෙයක් දානවා. මෙයක් දානවා. මෙහෙම එල්ට ස්‍රාවය කරන්න ගත්තාම මෙන්න මේ ඉඩේ මෙන්න මේ ටිකේ මෙන්න මේ හරියේ තියෙන සෛලත් අර විභාජක සෛල බවට පත් වෙනවා. හරි. විභාජක අලුත් සෛල හදන්න පුළුවන් විභාජක සෛල බවට පත් වෙනවා. හරි. දැන් මේ කවුද ඒ ශාක වර්ධක තමයි ශාක හෝමෝන ශ්‍රාවය කරේ? මෙන්න මේ අන්තක්කලාපීය කැම්බීම. මේකේ තියෙන විභාජක සෛල හරි නැත්නම් අපි කියනවා මෞලික සෛල. ඒවා මොකද කරන්නේ? එළියට ශ්‍රාවය කරනවා. එයාගේ තියෙන ශාක හෝමෝන. ඒකෙන් මොකද වෙන්නේ? මෙන්න මේ හරිය තියෙන. දැන් මේ හරිය තිබිච්චවට එම විභාජක හැකියාවක් තිබ්බේ නෑනේ. හරි. දැන් ද්විතීයික වර්ධනය පටන් අරන් තියෙන්නේ. හරි. මේ හරිය තිබිච්ච විභාජක හැකියාවක් තිබ්බේ නෑනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ස්‍රාවය කරන හෝමෝන් නිසා විභාජක හැකියාව ලබා ගන්නවා. හරි. අහගන්නේ. මම මේ රූපෙන් භාවිතා කරන්නම්. ඒතර ලේසින්. තව අඳින්න දෙක්කෝ. ඔව් තව අඳින්නම්. ඒතර වැඩි ලේසින් නේද? හරි. මම මේක මකන්නම් බෝඩ් එකේ ඉඩ අවශ්‍ය නිසා මුල් ටික. ওই රූපේ තිබ්බහම ලේසි අපිට පැහැදිලි කරන් යන්න. හරි. මම මේ හරියෙන් අඳින්නම්. හරි. බලන් ඉන්නේ. ඔන්න අපි චර්මය හරි. මෙන්න සනාල කලාප හරි. ඔන්න අහගන්නේ. මේ තිබ්බේ අන්තක්කලාපීය කැම්බියම පේනවනේ. අන්තක්කලාපීය කැම්බියම හරි. දැන් අරගොල්ලෝ මොකද කරේ? පිටතට ශාක වර්ග මේ ශ්‍රාවය කරා. ඒකෙන් මොකද වෙන්නේ? මෙන්න මේ හරිය තියෙන සෛලත් විභාජක හැකියාව ලබා ගත්තා. හරි. මම දැන් මේ අඳින්නේ මම මේ කොළ පාටින් අඳින්නේ අන්න ඒ ටික. හරි. මේ හරියේ තියෙන සෛලත් විභාජක හැකියාව ගන්නවා. විභාජක හැකියාව දැන් මේ හැමෝටම හම්බ වෙනවා. හරි. ඔන්න ඔහොම. ඒගොල්ලොත් විභාජක හැකියාව ගත්තට පස්සේ බලන්න මේ වලයක් හැදෙනව නේද? මේ වලයක් හැදෙනව නේද? දැන් මේ ඇතුලේ තිබිච්ච අන්තක්කලාපීය කැම්බියමයි
ඒගොල්ලෝ ශ්‍රාවය කරලා අර වර්ධ ශාක වර්ධක ද්‍රව්‍ය එල්ද ශ්‍රාවය කරලා මෙන්න මේ හරිය තිබිච්ච සෛල ලබා ගත්ත ඒගොල්ලෝ විභාජ සෛල බවට පත්වන පස්සේ මෙන්න මේ ඔක්කොම මෙහෙම වලයක් හැදලා නේද? ඔන්නේ සම්පූර්ණ වලයටම තමයි අපි කියන්නේ සනාල කැම්බියම කියලා. හරි හොඳට තේරුම් ගන්න. මම මේක නම් කරන්නම් හොඳට අහගෙන ඉන්න. හරි? එතකොට අර මුලින් ඉඳන් තිබිච්ච ඒවා. හරි? මුලින් ඉඳන් තිබිච්ච මෙන්න මේක මොකක් කියලාද කිව්වේ? මෙන්න මේවා. අන්තක්කලාපීය කැම්බියම්. වචන තේරුම් ගන්න. අන්තක්කලාපීය කැම්බියම. අන්තක්කලාපීය කැම්බියම. හරි ඊළඟට මේ අන්තක්කලාපීය කැම්බියම් දෙකක් මැද්දේ අර අලුතින් හැදිච්ච විභාජක සෛල අලුතින් විභාජක හැකියාව ලබාගත් සෛල මේ තියෙන්නේ. ඒවට අපි කියනවා අන්තර්කලාපීය කැම්බියම කියලා. අන්තර් මේ තියෙන්නේ. හරි? මෙන්න මේගොල්ලෝ. අන්තර්කලාපීය කැම්බියම. අන්තර් අන්තර්කලාපීය කැම්බියම. අන්තර්කලාපීය කැම්බියම. මෙන්න මේ හැදිච්ච සම්පූර්ණ මේ රවුම තියෙන රවුම නෙමෙයි අතන වලේ තියෙන්නේ. අන්නේ වලේ මේ සම්පූර්ණ එකම තමයි සනාල කැම්බියම කියලා කියන්නේ. මෙතන තියෙන මොකද්ද? අන්තක්කලාපීය කැම්බියම. ඊට පස්සේ ඇති උනේ මොකද්ද? අන්තර්කලාපීය කැම්බියම. අන්තර්කලාපීය කැම්බියම. හරි. මේ මෙන්න මේ හැදිච්ච මේ වලේ තියෙන මෙන්න මේ සම්පූර්ණ එක තමයි මේ සම්පූර්ණ එක තමයි සනාල කැම්බියම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එකතුවට තමයි සනාල කැම්බියම කියලා කියන්නේ. මෙන්න මේ සම්පූර්ණ මේ එක. හරි. මේ සම්පූර්ණ මේ රවුමක් වගේ තියෙන මෙන්න මේ සම්පූර්ණ වලය තමයි සනාල කැම්බියම කියලා කියන්නේ. මම ඒකත් ලියන්න. අත ඔයගොල්ලෝ පටල ගන්න. ඒතර සනාල කැම්බියම ඇතුලේ සනාල කැම්බියම ඇතුලේ අන්තක්කලාපීය කැම්බියමයි අන්තර්කලාපීය කැම්බියමයි දෙකම තියෙනවා. කැම්බියම ධන අන්තර්කලාපීය කැම්බියම. පැහැදිලිද? දැන් මම අදපේ මාර ගාන රවුමට ආවේ නැහැ. හරි? ඕගොල්ලෝ ගාන රවුමට ඔක දාගන්න. හරි. තව රූපයක් අදින් ටක් ගාලා මේක දාගන්න. දැන් ඊළඟට ඔයාලට තේරෙන්න ඕනේ අන්තර්කලාපීය කැම්බියම තියෙන ද්විතීයික විභාජක ඈ. ඒ ද්විතීයික කියලා කියන්නේ පස්සේ ඇති උනේ. හරි? මුලින් තිබිච්ච ඒවා මොකද්ද මේ? අන්තක්කලාපීය කැම්බියම ප්‍රාථමික විභාජක අන්තර්කලාපීයක පස්සේ ඇති උනේ. මම කිව්වා පස්සේ ඇති වෙච්ච ඒවා ඔක්කොටම ද්විතීයික කියලා දානවා කියලා. ඒතර මේකේ මේගොල්ලන්ට දැන් විභාජක හැකියාව තියෙනවා. ඒතර මේ තියෙන්නේ ද්විතීයික විභාජක. ඒකත් ලියලා තියාගන්න. ද්විතීයික පස්සේ ඇති උනේ ඒක ද්විතීයික කියන්නේ. ද්විතීයික විභාජක තමයි තියෙන්නේ. ද්විතීයික විභාජක. හරි. හැබැයි අන්තක්කලාපීය කැම්බීම් කියන්නේ මුලින් ඉඳන් තිබිච්ච එකනේ. යාගේ තියෙන්නේ මන් ප්‍රාථමික විභාජක. හරි. ප්‍රාථමික විභාජක. ආයි ආයි ලියා ගන්න. ඒතර මතක හිටිනවා. ප්‍රාථමික විභාජක. දැන් ටික ටික ශාක්කන්ද මහත් වෙන්න පටන් අරන් තියෙනවා. දැන් පළවෙනි අඩිය තිබ්බා. හරි. මෙයා මොකද මුලින්ම කරේ? එයා ගාව තියෙන ශාක වර්ධව එල්ට මෙහෙම කරලා ඉවරලා එල්ට ශ්‍රාවය කරලා ඉවර වෙලා මේ වටේ තිබිච්ච සෛල තුනක් කරාද? විභාජක සෛල බවට පත් කරගත්තා. දැන් මේ හැමෝම විභාජක සෛල. මෙන්න මේ රවුමම විභාජක සෛල. මෙන්න මේ රවුම. පැහැදිලි? හරි, ටක් ගාලා දාගන්න.
ඔන්න දැන් අපි බලමු ඊළඟ මොකද්ද වෙන්නේ කියලා. මම මේ රූපේ තියලා අරක මකන්නම් දැන්. හරි. හරි. දැන් ඔන්න අර අන්තක් කලාපීය කැම්බීම වටේ හිටපු අයත් විභාජක සෛල බවට පත් කරගත්තනේ. දැන් මේ අපිට හම්බෙච්ච මේ සනාල කැම්බීම ඉන්නවනේ. දැන් මේ සම්පූර්ණ වලයම තමයි සනාල කැම්බීම කියලා කියන්නේ. දැන් මෙයා අපිට වැඩක් කරනවා. දැන් මෙයා මොකද මේ වෙන්නේ බලන්න යන්නේ. ශාක්කන්ද මහතින් වැඩි වෙන විදිහනේ. හරි. අපි රතු පාටින් දාන්න බලන් ඉන්නේ. ඔන්න දැන් වැදගත් කෑල්ල. දැන් ඇත්තට මෙන්න මේ ශාක්කන්දම තව මහත් වෙන එක. මට ගොඩාක් ලොකු රූප අඳින්න බැහැ නේ. කැත වෙනවා. ඒ නිසා මම මේ සයිස් එකට වගේ අඳින්නම්. ඇත්තටම මේක වෙද්දි මෙහෙම ලොකු වෙනවා. හරි. ඇත්තටම ලොකු වෙනවා. හරි. අහගන්නේ. හරි. දැන් මම මේ තනි රවුමකින් අඳින්නේ අන්න අර සනාල කැම්බියම. හරි. අන්තර් කලාපීය කැම්බීමයි අන්තක් කලාපීය කැම්බීමයි එකතු වෙලා හැදිච්ච සනාල කැම්බීම තමයි මේ ඉන්නේ. සනාල කැම්බීම. හරි. දැන් මේ සනාල කැම්බීම මොකද කරන්නේ? මේ මජ්ජාව දෙසට මේ පැත්තට අලුත් සෛල හදනවා. මෙන්න මෙතනින්. හරි. මේ බලන්න මේ මෙයා මේ දැන් මෙන්න මේ සම්පූර්ණ එකම මේ දැන් මම එකපාරක් අඳින්නම්. හරි මේ බලන්න. මෙන්න මේ සම්පූර්ණ එකම තමයි අපි කියේ මොකක් කියලාද? සනාල කැම්බීම කියලා. මෙයා මේ මජ්ජාව පැත්තට අලුත් සෛල ස්තරයක් හදනවා. අලුත් සෛල ස්තරයක්. හරි හොඳට අහගන්න. අලුත් සෛල ස්තරයක්. හරි. ඔන්න අලුත් සෛල ස්තරයක් හැදුවා. කොහෙන්ද මේ අලුත් සෛල ස්තරය? මේ තියෙන්නේ. මේ ටිකක් ලොකුවට අලුත් සෛල ස්තරයක් හැදුවා මේ තියෙන්නේ. අලුත් සෛල ස්තරයක් හැදුවා. හැදුවේ මජ්ජාව පැත්තට. එතකොට මෙන්න මේ සනාල කැම්බියම මෙතනින් අලුත් සෛල ස්තරයක් හදද්දී මෙන්න මේ තුඩවල් ටික තුර අපි ශෛලම කියලා කිව්වේ. මේ තුඩවල් ටික ඇතුල් පැත්ත එනව නේද මෙහෙම? ඇතුල් පැත්ත එනව නේද? ඇත්තටම වෙන්නේ මේක කඳ මහතින් වැඩි වෙන එක. මේ පැත්තට අලුත් සෛල ස්තරයක් හැදුවාම මෙන්න මේ තුඩවල් ටික තියෙන්නේ. ඒ ටික තමයි මේ තියෙන්නේ. මේ බා. මෙන්න මේ තුඩවල් ටික. දැන් මේක සයිස් එක පොඩ්ඩක් නෙවෙයි සයිස් එක ලොකු වෙච්ච එකයි උනේ ඒක තේරුම් ගන්න. හරි. මෙන්න මේ තුඩවල් ටික තියෙන්නේ. ඒ තුඩවල් ටික තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ අලුතින් හදපු සෛල ස්තරය. හරි. එතකොට මේ ඇතුලේ තිබි මොකද්ද? අපි ඒකට කිව්වේ මොකද්ද මේ ටිකට කියලා? ඉතින් මොකද්ද කිව්වේ? දැන් ඇඳපු රූපත් එක බලන්න. මම අට මැකුවනේ. මේකට මොකද්ද කිව්වේ? ශෛලමනේ. හරි. ශෛලම පැත්තට අලුත් සෛල ස්තරයක් හැදුවා. ඒත් හැදෙන්නේ ශෛලම තමයි. හරි. ඇතුල් පැත්ත හදන මේ ශෛලම තමයි. එතන මේ ඉන්නේ කලින් හිටපු එක්කෙනා. අපිට මේකට කී දෙහැකි ප්‍රාථමික ශෛලම කියලා. ප්‍රාථමික ශෛලම. ඊට පස්සේ හදපු එක්කෙනා තමයි මේ ඉන්නේ. අපි කියනවා ද්විතීයික ශෛලම කියලා. හරි. එතන මේ තියෙන සනාල කැම්බියම්. හරි. දැන් ওই සෛල ස්තර හැදුවේ මජ්ජාව පැත්තටනේ. මජ්ජාවෙන් එළියටත් මෙයා සෛල ස්තරයක් හදනවා. මජ්ජාවෙන් එළියට. හරි. දැන් මම මේ අඳින්නේ අන්න ඒ සෛල ස්තරේ මේ තියෙන්නේ. ඒක මෙච්චර ඝනකම් නේ. හරි. මේ තියෙන්නේ මජ්ජාවෙන් එළියට හදන සෛල ස්තරය. මේකත් පස්සේ හදන්නේ අලුත් එකක්. මේක මේ පැත්තට පාට කරන්න. 3-4 පාරක් මේ කොටස් ටික බලන්න. හරි. මෙයා එළියට හදන්නේ දැන් මේදී ප්ලෝයමනේ. එළියට හදන්නේ අපි කියනවා ද්විතීයික ප්ලෝයම කියලා. එතකොට මුලින් තිබි ප්‍රාථමික ප්ලෝයම කොළ මෙන්න මේ කෑල් ටික්කෝ. ඒ ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. අර මුලින් තිබිච්ච ඒවා. මේක සම්පූර්ණයෙන් ඇඳලා පස්සේ ඔය කරපු වැඩේ තේරෙයි. මෙන්න අර තිබිච්ච ප්‍රාථමික ප්ලෝයම. ඇඳලා පස්සේ සම්පූර්ණයෙන් බලන්න. ඒතර තේරුම් ගන්න පහසු වෙයි. හරි. දැන් බලන්න. මෙන්න මේ හිටපු සනාල කැම්බියම තමයි මේ ඉන්නේ. එයා මෙතන මේ සනාල කැම්බියම ඇතුල් පැත්තට සෛල ස්තරයක් හැදුවා. එළිය පැත්තට සෛල ස්තරයක් හැදුවා. දැන් මේක මේ මහත වැඩි වෙලා තියෙන්නේ. හරි. ඇයි මේ
සයිලිස්තර දෙයක් හැදුවනේ. දැන් මේ සයිලිස්තර මෙහෙම හිතෙන් පොඩි කරන් මෙහෙම පොඩි කරන් මෙහෙම පොඩි කරාම මේ කෑල්ලයි මේ ත්‍රිකෝණ කෑල්ලයි එකට සෙට් කරත හැකි නේද? මේකට සෙට් කරාම ආපහු මේකට නේද හැදෙන්නේ මේ. මෙහෙම සෙට් කරාම මේ කෑල්ලක් නේද හැදෙන්නේ සමාන කලාපයක් නේද හැදෙන්නේ. මේ දැන් මේක මෙහෙම දිග වැඩිලා තියෙන්නේ. දිග වැඩිලා තියෙන්නේ. හරි. එතකොට කෝ අර එලි තිබිච්ච බාහිකේ මේ එලි ටික මේ තියෙන්නේ. මෙන්න බාහිකේ. මෙන්න බාහිකේ. දැන් මේ වෙද්දි හරිනම් අපි චර්මයේ විනාශ වෙමින් යන ගමන් තියෙන්නේ. අපි අර රූපේ සම්පූර්ණ වෙන නිසා අපි චර්මයක් අඳිමු. හරි? ඒක අඳින්න ඕන එකක් නෙවෙයි මේ වෙලාවේ. මම මේක දැන් අර වල්ක කැම්බියම කියන එක මම තාම කිව්වේ නැති නිසා අපි අපි චර්මයක් අඳිමු. හරිනම් මේ වෙද්දි අපි චර්මය අයින් වෙන ගමන් තියෙන්නේ විනාශ වෙන ගමන් තියෙන්නේ. එළියෙම කොටස. කමක් නෑ ඒකත් අඳිමු. දැන්ට එතකොට මම තව රූපයකින් වැඩේ ඉවර කරන්න. නැත්නම් මේකනේ එකපාර අඳින්න තිබ්බා. හරි. දැන් ඔය මුලින්ම අපි කතා කරේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වයනේ. සනාල කැම්බියමයි වල් කැම්බියමයි දෙකම එකපාර කිව්වොත් මේ වැඩේ පොඩ්ඩක් පැටලෙන නිසා අපි සනාල කැම්බියම විතරක් මුලින් කතා කරන් ඉමු. හරි. දැන් ඉතින් මේක නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. පටන් ගමු. දැන් මේ එලිමෙන්ට් අභිචර්මය. අර මුලින් තිබිච්ච අභිචර්මය. මේක සම්පූර්ණයෙන් නම් කරලා ඉවරලා මම ආපහු කියන්නම්. ඒතරෝ ගන්න මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් මේ මැද ඉන්නේ කවුද? මැද ඉන්නේ අර මුලින් හිටපු ශෛලම. මුලින් හිටියනම් මොකද්ද කියන්නේ? ප්‍රාථමික. ප්‍රාථමික. හරි. ඔයගොල්ලෝ පාට බෑංග නම් නම් තියෙනවා භාවිතා කරන ගැටලුවක් නෑ. එතන මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. ප්‍රාථමික ශෛලම. ප්‍රාථමික ශෛලම. ඊට පස්සේ මේ තියෙන්නේ කවුද? ඊට පස්සේ හදපු එක්කෙනා. ඊට පස්සේ හැදුවනම් ඒක කවුද? ද්විතීක. කවුද? ශෛලමම තමයි. ඊට පස්සේ හදපු එක්කෙනා ද්විතීක ශෛලම. ද්විතීක ශෛලම. මුලින් හිටපු එක්කෙනා ප්‍රාථමික ශෛලම. මජ්ජාව පැත්තට අලුතින් හදපු ශෛලස්තරය කවුද? ද්විතීක ශෛලම. දැන් මේ රතු පාටින් මම දාලා තියෙන්නේ මේ කවුද? මෙයා තමයි අර සනාල කැම්බියම. සනාල කැම්බියම. සනාල කැම්බියම. හරි. ඊට පස්සේ මේ එළියට හදපු සෛලස්තරය. මේ එළියට හදපු සෛලස්තරය කවුද මේ? සනාල කැම්බියමින් එළියට. ඒ කවුද? ද්විතීක මෙන්න මේක. ද්විතීක ප්ලෝයම. ද්විතීක ප්ලෝයම. ද්විතීක ප්ලෝයම. ඊට පස්සේ මේ කවුද? අර මුලින් ඉඳන් හිටපු එක්කෙනා. මේ කවුද? ප්‍රාථමික ප්ලෝයම. ඇයි ප්‍රාථමික කියන්නේ මුලින් ඉඳන්ම හිටියා. ප්‍රාථමික ප්ලෝයම. අර නේද? දැන් බලන්න මේක අඳ මහත් කරගත්තා. හරි. මුලින් නිකන් මේ හීනි මේ දැන් මගේ මාක පේන්නේ සයිස් එක මේ නිකන් හීනි පටිය වගේ හිටපු එක්කෙනා මේ. මෙන්න මෙච්ච සයිලිස්තර දෙකක් හැදුවා මේ බලන්න. සයිලිස්තර දෙක හැදෙද්දි කඳ මහත් වෙන්න එපා. ඒක තමයි මේ කරන්නේ. ද්විතීක වර්ධනය කියලා වෙන්නේ කඳ මහත් වෙන එක නෙමෙයි. ඉතින් කඳ මහත් කරන්න අලුත් සෛල හදන්න එපා. අලුත් සෛල හද මේකේ මහත් වැඩි කරනවා. ඉතින් මේ මහත් වැඩි කරා මේ සයිලිස්තර දෙයක් හැදුවා. පැහැදිලිද? හරි. දැන් මෙහෙම හිතන්න. ශාක කන්දේ හරි මැද්දෙන් මෙහෙම මහත් වෙද්දී දැන් මේ මැද්දනේ. ශාක කන්දේ මැද්දෙන් මහත් වෙද්දී ශාක කන්ද ඇතුලේ ලොකු පීඩනයක් එනව නේද? ලොකු පීඩනයක් එනවනේ. ශාක කන්ද පීඩෙල පුපුරන්න පුළුවන්. ඒ දැන් මේ හරි මැද්ද නෙමෙන්නේ. දැන් මෙහෙම ශාක කන්ද තියෙනවා මෙහෙම. හරි මැද්දේ ශාක කන්ද තියෙනවා. මැද්දෙන් සෛලස්තර හැදෙනවා. මැද්දෙන් මහත් වෙනවා. මැද්දෙන් මහත් දෙපැත්තෙන් පුපුරන්න පුළුවන්. ඒ මැද්දනේ මහත් වෙන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මොකද කරන්නේ? මේ ක්‍රියාකාරීත්වයේ එනකොටම ඊළඟ කැම්බියම ක්‍රියා කරනවා ශාක කන්දේ. හරි. හරි මැද්දේ පීඩනය ගොඩක් වැඩි වෙන එක වළක්වන්න ඇයි දැන් මේ අලුතින් සෛල හදාද මේ කඳ මහත් වෙනවනේ. මැදින්නේ මහත් වෙන්නේ. නේද? ඇතුලේ පීඩනය අඩු ගන්න මොකද වෙන්නේ? දැන් මේ වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ මේ ඇතුලේ මහත වැඩි වෙද්දී හරි මහත වැඩි වෙද්දී ශාක කන්ද මොකද කරන්නේ? ඊළඟ කැම්බියම ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඊළඟ කැම්බිය.
දැන් එතකොට ඔය ඇතුළ කියන්නේ හරි මැද්ද මහත් වෙද්දී ඒ පීඩනය දරා ගන්න මොකද කරන්න ඕනේ? මේ බාහිකේ මේ කෙලවරත් එයා පොඩ්ඩක් මහත වැඩි කර ගන්නවා. දැන් නැත්නම් හරි මැද්දෙන් පිම්බුණා වගේ. දැන් ශාක් අද මෙහෙම තියෙනවා. මැද්දෙන් සෛල හද හද මැද මහත් වෙද්දී නිකන් මෙහෙම මැදින් පිම්බුණා වගේනේ. ඒක නවත්තන්න නැත්නම් පීඩනය වැඩිනේ. මොකද කරන්නේ? මේ බාහිකේ එළියෙත් එයා ඊළඟ කැම්බියම ක්‍රියාත්මක කරනවා. ඊළඟ කැම්බියම ක්‍රියාත්මක කරාම ශාකයේ මේ කඳේ කෙලවරත් මහත වැඩි කරගෙන අර පීඩනය ඇතුළේ ඇති කරන පීඩනය අඩු කර ගන්නවා. හරි. මම එකට ගන්නම් මෙන්න මෙහෙම. දැන් මේ තියෙන එළිය බාහිකේනේ. මෙන්න බාහිකේ ඊළඟ කැම්බියම පටකය ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මම දැන් මේ කඩීරින් දාන්නේ ඒක. අපි ඒකට කියනවා මොකක්ද? වල්ක කැම්බියම. වල්ක කැම්බියම. වල්ක කැම්බියම්. වල්ක කැම්බියම්. හරි. මේ රූපෙන් පස්සේ ලොකුවට ලස්සනට මේක දාගන්න. හරි. මම දැන් මේ රූපෙන් පාවිච්චි කරනවා. දැන් ඔන්න වල්ක කැම්බියම සක්‍රිය වෙලා තියෙන්නේ. ඇයි වල්ක කැම්බියම සක්‍රිය වුනේ? ඇයි වල්ක කැම්බියම සක්‍රිය වුනේ? මේ ඇතුලේ පීඩන ඇතුලෙන් අලුත් සෛල හද හද යද්දී ඇතුලේ පීඩනේ වැඩිනොත් එimhe ශාකයකට දරා ගන්න බෑ. ඒ නිසා මෙයා අලුත් කැම්බියමක් ක්‍රියාත්මක කරා. ඒකට කියව වල්ක කැම්බියම කියලා. දැන් ඔන්න මේ වෙද්දී වල්ක කැම්බියම සක්‍රිය වෙලා තියෙන්නේ. හරි. මම තව රූපයක් අඳින්නේ මේ ඇඳුමකම පාවිච්චි කරන්නම්. හරිද? මේක වටේ ටික මට මකන්න වෙනවා. හරි. ඔන්න දැන් වල්ක කැම්බියම ක්‍රියාකාරීත්වය පටන් ගන්න තියෙන්නේ. දැන් මේ වෙද්දී අපි චර්මයේ අයින් වෙනවා. හරි. අපි චර්මය අයින් වෙලා උතන වල්කය කියලා එකක් එනවා. අපි අර ශාක කඳේ පොත්ත කියලා කියන්නේ. හරි. දැන් ඔය ද්විබීජපද ශාකවල අර නිකන් එළිය මෙහෙම අල්ලක් ගලවන්න පුළුවන් වගේ එකක් තියෙන්නේ. අන්න තමයි වල්කය කියලා කියන්නේ. එළිය තියෙන පොත්ත. හරි. දැන් මේ අපි චර්මය අයින් වෙන ගමන් තියෙන්නේ. ඇත්තටම ඔක අයින් වෙලා විනාශ වෙලා ගිහින් තියෙන්නේ. හරි. මේ බලන්නකො. දැන් ඔන්න වල්ක කැම්බියම සක්‍රිය වෙලා තියෙන්නේ. හරි මේ රූපෙම ගන්නම් ඈ. ඕගොල්ලෝ එහෙම කරන්න එපා. ඕගොල්ලෝ මේ තවලු රූපයක් අඳින්න. මේ විභාග ප්‍රශ්න වල එන්න පුළුවන් කෑල්ලේ. නම් කරපු ටික මැකෙන්නේ නැති වෙන්න මම මේව කරන්නම්. හරි. වල් කැම්බීමත් පොඩ්ඩක් මකන්නම්. හරි. දැන් ඔන්න වල් කැම්බීම සක්‍රිය වෙලා තියෙන්නේ. හරි. දැන් අර ඇතුලේ පීඩනය අඩු ගන්න මොකද්ද කරන්න ඕනේ? ඊළඟ කැම්බියම සක්‍රිය කරලා ඒකට මොකක් කියලාද කිව්වේ? වල් කැම්බියම කියනනේ. හරි. මම ඊළඟ වල් කැම්බියම අඳින්නවා. හරි. මේ බලන්නකො. දැන් වල් කැම්බියම තියෙන්නේ මේ හරියනේ. එනේ මේ බාහිකේනේ තියෙන්නේ ඕක. නේද? මේ තියෙන්නේ බාහිකය. හරි. මේකෙන් තේරුම් ගන්න. හරි. මෙන්න අර මං කියපු වල්ක කැම්බියම ඇතුලේ පීඩනය අඩු ගන්න ඊළඟ මේ කැම්බියම සක්‍රිය වුණා. හරි. මේ තියෙන වල් කැම්බියම. මෙයා මොකද කරන්නේ? මේ වල් කැම්බියමින් ඇතුල් පැත්තටයි එළියටයි අර වගේම සෛල ස්තරයක් හදනවා. හරි. මේ බා. ඒක තියෙන්නේ බාහිකය නේ. එළිය තියෙන්නේ. හරි. ඒතර මේ තියෙන්නේ වල්ක කැම්බියම.
අලුතෙන් සක්‍රීය වෙච්ච කැම්බියම තමයි දැන් මම මේ අඳින්නේ. වල්ක කැම්බියම. මේක තනි සෛල ස්තරයක්. මේ වල් කැම්බියම කියලා කියන්නේ තනි සෛල ස්තරයක්. හරි. දැන් මෙයා මොකද කරන්නේ? මේ බාහිකේ ඉන්න මෙන්න මේ වල් කැම්බියම ඇතුල් පැත්තට හදනවා සෛල ස්තරයක්. අපි ඒකට කියනවා ද්විතීක බාහිකය. ඇයි ද්විතීක කියන්නේ? පස්සේ නැති උනේ මුලින් තිබ්බේ නැහැ. එහෙනම් ද්විතීක කියලා තමයි කියන්නේ. මේදී ද්විතීක බාහිකය. ද්විතීක බාහිකය. හරි. ඇතුල් පැත්තට හැදුවේ ද්විතීක බාහිකය. ඕනම් මේක පාඩ කරන්න ඕනද? පටල ගන්න එපා නේ. ඇතුල් පැත්තට හැදුවේ ද්විතීක බාහිකය. ඉතින් ඇතුල් පැත්තට. මෙයා එළියට හදනවා. ඒකට අපි කියනවා වල්කය කියලා. වල්කය. කොළ පාටින් දාන්නන්නේ. වල්කය. වල්කය තමයි අර මේ ඔය දීබීජ පත්තිය මම ඉස්සෙල්ලත් කිව්වේ. මේ අර එළිය පොත්තක් මෙහෙම ගවල ගන්න. මේ ගන්න පොත්තක් තියෙන. කැඩලා කැඩලා වගේ පොත්තක් තියෙන. අන්න ගාව වල්කය කියලා කියන්නේ. හරි. මෙන්න. ඒක හදන්නේ එළියට. වල්කය. හරි. ඔය තියෙන වල්කය. හරි. මේ වල්කයේ තියෙනවා පොඩි පොඩි සිදුරු. අපි ඒවට කියනවා වාසිදුරු කියලා. වාසිදුරු වලින් තමයි උත්ස්වේදනය වෙන්නේ. මේකේ තියෙන ජලය එළියට යන්නේ. හරි. වාසිදුරු මේ වගේ පොඩි ඒවා ඇහැට පේන්නේ නැහැ එන පොඩි සිදුරු. හරි. වාසිදුරු. හරි නම් කරමු. දැන් ඔන්න ද්විතීක වර්ධනය අවසන්. මේ තියෙන්නේ වාසිදුරු. හරි. මම රතු පාටින් යන්නේ මොකද්ද? වල්ක කැම්බියම. වල්ක කැම්බියම. වල් කැම්බියමෙන් ඇතුල් පැත්ත හැදුනේ මොකද්ද? ඔය තියෙන බාහිකය. මොන බාහිකයද? ද්විතීක බාහිකය. මෙතන නම් ද්විතීකේ නොලිව්වත් ගැටලුවක් නෑ එච්චර. ද්විතීක බාහිකය. ඊට එළියෙන් තියෙන්නේ මොකද්ද? වල්කය. මේ තියෙන්නේ වල්කය. දැන් ඕක ඉවරනට පස්සේ ද්විතීක වර්ධනය ඉවරයි. මෙහෙම තිබිච්ච ශාක්කඳ මෙන්න මේ විදිහට ලොකු වෙලා තින්නේ. අලුත් සෛලස්තර කීපයක් හැදුවා මේ බලන්න. මෙතන. ඒ සෛලස්තර හදලා තමයි ශාක්කඳ මහතින් වැඩි කරන්නේ. පැහැදිලිද? හතර මේක තමයි ද්විතීක වර්ධනයේ අවසානය. ලස්සනට දාගන්න. තව රූපයක් අන්න කම්මැලි වෙන්න එපා. හරි. වැදගත් කොටස්. ඕකත් දිලා අනිවාර්යෙන් නම් කරන්න එහෙම එන්න පුළුවන්. හරි. මැද ඉඳන් එළියටයි එළිය ඉඳන් මැදටයි නම් ගන්න පුළුවන් වෙනවා. මුලින්ම ඉන්නේ කවුද? ඇතුළෙම ප්‍රාථමික ශෛලම. ඊළඟට ද්විතීක ශෛලම. මේ ඉන්නේ සනාල කැම්බියම. ඊළඟට ද්විතීක ප්ලෝයම. මේ කවුද? ප්‍රාථමික ප්ලෝයම. එතන මේ කවුද? ද්විතීක බාහිකය. වල් කැම්බියම. වල්කය එළියම තියෙන වාසිදුරු. හරි. ඉතින් අතට ගත්තොත් මේ වාසිදුරු ඊළඟට ඉන්නේ වල්කය. වල්කය ඇතුලින් වල් කැම්බියම. ඊළඟට ද්විතීක බාහිකය. මේ කවුද? ප්‍රාථමික ප්ලෝයම. මේ කවුද? ද්විතීක ප්ලෝයම. ඊට පස්සේ සනාල කැම්බියම. මේ කවුද? ද්විතීක ශෛලම. මේ ප්‍රාථමික ශෛලම. හරි. අන්තිම රූපේ එහෙනම් මේකත් ලස්සනට ආපහු පාරක් දාගන්න.